මේක හිස රදයක් වෙච්ච මාතෘකාව. හැබැයි මම ආසාවෙන්ම තමයි හරියටම අවුරුදු 3යි. Fichi Style. Please like, comments, share and subscribe us. ආයිබෝවන් Fichi Style YouTube channel එකට සුපුරුදු විදිහටම ඔයාලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක ඔයාලට පේනවා නේද? මේ වීඩියෝ එක TikTok එකට අප්ලෝඩ් කරලා හරියටම අවුරුදු 3යි. මේ අවුරුදු 3 පුරාම අද වෙනකන් මේ වීඩියෝ එක නිසා ගොඩාක් අය මැසේජ් කරනවා. මැසේජ් කරලා එයාලා අහන්නේ මෙන්න මේ දේවල් තමයි. මේ මැසේජ් කිහිපයක් විතරයි අද උදේත් මට ඒ වගේම මැසේජ් එකක් ආවා. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ අද අනිවාර්යෙන් මේ වීඩියෝ එක කරනවා කියලා. මොකද මේ අවුරුදු 3 පුරාවටම මම ගොඩක් අයට පොරොන්දු වෙලා තියෙනවා මම ඉක්මනට වීඩියෝ එකක් අරගෙන එන්නම් මේ ගැන. මොකද මැසේජ් එකකින් දෙකකින් විස්තර කරන්න බෑ කියලා. හැබැයි මට අද වෙනකන් මේ වීඩියෝ එක කරන්න මම උනන්දුත් නැහැ. මට වෙලාව නැහැ කියන්න බෑ. මම කම්මැලිකම එක හේතු නිසා මම අද වෙනකන් මේ වීඩියෝ එක කරේ නැහැ. හැබැයි අද උදේ අංගි කෙනෙක් මැසේජ් කරපු නිසා තමයි මම හිතුවේ අනිවාර්යෙන් අද නම් මම මේ වීඩියෝ එක කොහොම හරි කරනවා කියලා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලට දැනටමත් තේරිලා ඇති ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරාම ඔයාලට ලැබෙන ජොබ් ඔපචුනිටි මොනවාද කියලා. එහෙම නැත්නම් සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ උපාධියක් කරපුවම ඔයාලට යන්න තියෙන අවස්ථාවන් ජොබ් ඔපචුනිටිස් ඒ කියන්නේ රැකියා අවස්ථාවල් මොනවාද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. විශේෂයෙන්ම මම මේකට පාදක කරගත්තේ මම කරේ රජර් යුනිවර්සිටි එකේ ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් ස්පෙෂල් ඩිග්‍රී එක. ඉතින් මේ ගැන තමයි අද අපි වීඩියෝ එකකින් කතා කරන්නේ. මම 2014 වර්ෂයේ තමයි උසස් පෙළ සමත් වෙලා 2016 වර්ෂයේ තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. මොකද ඒ කාලේ එක හේතු නිසා අපි විශ්වවිද්‍යාලයට ගත්තේ පරක් වෙලා. ඉතින් 2016 අවුරුද්ද තමයි විශ්වවිද්‍යාලයට අපි යන්නේ. ලොකු කාලයක් දැන්. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම ඔයාලට මම දන්න දේවල් කියලා දෙන්නම්. රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යනවා නම් අපි කැමති කෝස් එකක් කරන්න ලැබෙන අවස්ථාව ගොඩක් අඩුයි. මොකද අපේ ලකුණු මට්ටම අනුව තමයි අපි කැමති කෝස් එකකට ඇප්ලයි කරන්න ලැබෙන්නේ. හැබැයි අපි හොඳ ලකුණක් ගත්තේ නැත්නම් ඒ කියන්නේ අපි රෑන්ක් එකක් ගත්තේ නැත්නම් ගොඩක් වෙලාවට අපි කැමති විෂය ධාරාවක් හරි අපි කැමති කෝස් එකක් හරි උපාධියක් හරි කරන්න අවස්ථාව අඩු වෙනවා. ගොඩක් අය මගේ යාළුවෝ අදටත් මගෙන් අහන දෙයක් තමයි ඇයි ඔයාට ඔච්චර හොඳ රිසල්ට් එකක් තිබිලා ඔයා මෙන්න මේ විශ්වවිද්‍යාලේ මේ කෝස් එක කරේ කියලා. මට තිබුණ රිසල්ට් එකේ Z එක අනුව Z එකෙන් අපි මනින්නේ. අපේ මට්ටම ඉතින් මේ Z එක අනුව මට තිබුණා කොළඹ විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙන්න මේ වගේ හැමෝම දැයි කියලා කියනවා. කියන්නේ හැමෝම පොරකන විශ්වවිද්‍යාලයකට ඇප්ලයි කරන්න මටත් අවස්ථාව තිබුණා. හැබැයි මම ඒ විශ්වවිද්‍යාලයට ප්‍රමුඛ ස්ථානය දෙන්නේ නැතුව මම මගේ රජරට විශ්වවිද්‍යාලයේ මම කරපු ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් ස්පෙෂල් ඩිග්‍රී එක තමයි අංක 1ටම ඇප්ලයි කරේ. මම මේ මුලින් ඉඳන්ම කියලා දෙන්නේ ගොඩක් A level කරලා නැති කරන්න බලාගෙන ඉන්න නංගිල මල්ලිලත් මගෙන් කමෙන්ට් කරලා අහනවා. ඒ වගේම A level කරපු නංගිල මල්ලිලත් අහනවා. ඒකයි මම එයාලට තේරෙන විදිහට සරලව කියලා දෙන්නේ. සෙට් ස්කෝර් එක අනුව තමයි විශ්වවිද්‍යාලයකට අපි ඇප්ලයි කරන්න පුළුවන්. ලකුණු මට්ටම අනුව අපි කැමති පිළිවෙලට කිහිපයක් ලිස්ට් එකක්ම අපිට දාන්න පුළුවන්. අපේ කැමැත්තේ සිට අනුපිළිවෙලට දාන්න පුළුවන්. ඉතින් මම කැමති කෝස් එක සහ විශ්වවිද්‍යාල විදිහට තේරුවේ රජරට විශ්වවිද්‍යාලයේ ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් ස්පෙෂල් ඩිග්‍රී එක. ඉතින් වාසනාවට සහ මගේ හොඳ සෙට් ස්කෝර් එකක් තිබුණ නිසා මට මම කැමතිම ඩිග්‍රී එක කැමති විශ්වවිද්‍යාලයේ කරන්න අවස්ථාව ලැබුණා. හැබැයි මාත් එක්ක ඉගෙනගත් හැමෝටම වගේ රජරට විශ්වවිද්‍යාලයේ සහ එයාලා කරන කෝස් එක ලැබුණේ එයාලා ආසාවෙන් ඉල්ලලා නෙවෙයි. එයාලට වෙන එකකට යන ලකුණු මදි නිසා තමයි එයාලට කෝස් එක කරන්න සිද්ධ වුණේ. හැබැයි මම ආසාවෙන්ම තමයි මේ විශ්වවිද්‍යාලයේ මේ කෝස් එක කරේ. ඉතින් ඒක මගේ සෙට් එක අනුව. මම ඉතින් මේක කියන්නේ ආඩම්බරයටවත් ලොකුකමටවත් නෙවෙයි. මොකද මම හිම ආඩම්බර වෙන්න තරම් කෙනෙක් නෙවෙයි. මම කිව්වේ අපේ සෙට් එක අනුව තමයි අපි කැමති කෝස් එකකට යන්න පුළුවන්. අපි කැමති මේකට යන්න බැරි නම් දැන් මම මේ කෝස් එක අංක 1ට දැම්මට මගේ ලකුණු මදි නම් මට වඩා මේ කෝස් එකට ඇප්ලයි කරලා තියෙන හැමෝටම හොඳ සෙට් එකක් තියෙනවා නම් එතකොට එයාලට තමයි ප්‍රමුඛ ස්ථානේ හම්බ වෙන්නේ. මට මේ කෝස් එකට යන්න බෑ. ඊළඟට තියෙන කෝස් එකට තමයි මම සුදුසුෙක් වෙන්නේ. ඒකට සුදුසු නැත්තම් ඊට පස්සේ තුන්වෙනියට තියෙන කෝස් එකක් තමයි මට කරන්න වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපේ ලකුණු අනුවයි අපේ කැමැත්ත අනුවයි තමයි රජයේ විශ්වවිද්‍යාලයකට තේරිලා කෝස් එකක් කරන්න හම්බ වෙන්නේ. මගේ වාසනාවට හෝ අවාසනාවට මම කැමැතිම විශ්වවිද්‍යාලයට මට යන්න පුළුවන් වුණා. කැමැතිම කෝස් එක කරන්න අවස්ථාව ලැබුණා.
රජරට විශ්වවිද්‍යාලයක තියෙන රාජපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ. ඉතින් ගොඩක් අය හිතන අම්මෝ වෙන දුෂ්කරයි කටුකයි එහෙම කියලා. ඒත් මම එහෙම හිතන්නේ නැහැ. මොකද මට අවුරුදු 4 පුරාවටම ලොකු එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. ඒ පරිසරයට මම ගොඩක් ආදරේ වුණා. ඒකේ තියෙන දේවල් අපි හරි ආසයි. මිහින්තලේ පන්සල තියෙනවා. ඒ වගේම කටුසෑ ජයශ්‍රීම බෝධීන් වහන්සේ රුවන්වැලි මහසෑය ගොඩක් ළඟ. ඉතින් ඒ පරිසරයේ අපේ හිත නිවනවා බැව් තියෙනවා. ඉතින් මේ වගේ දේවලුත් එක්ක අපේ ඉගෙන ගන්න කලින් දුෂ්කරතාවයක් මට ලොකුවට දැනුන්නේ නැහැ. ඉතින් ඒකත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. යාළුවෝ හොඳ ලෙක්චරර්ස්ලා. ඉතින් මේ දේවල් ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. ඉතින් මම කවදාවත් හිතන්නේ මේ විශ්වවිද්‍යාල පහසුකම් අඩුයි කියලාවත් දුෂ්කරයි කියලාවත් කිසිම තැනක මට එහෙම දැනුනේ නැහැ. අපි ඇප්ලයි කරන කාලේ මේ ඩිග්‍රී එක තිබුණේ රජරට විශ්වවිද්‍යාලයේ සබරගම විශ්වවිද්‍යාලයේ විතරයි. මීට අමතරව ඌව විශ්වවිද්‍යාලයේත් මේට සමානව කෝස් එකක් තිබුණා. ප්‍රධාන වශයෙන් තිබ්බේ රජරට සහ සබරගම විශ්වවිද්‍යාලේ විතරයි. හැබැයි මම දන්න විදිහට දැන් නම් ගොඩක් විශ්වවිද්‍යාලවල මේ ටුරිසම් සහ හොස්පිටැලිටි සම්බන්ධ ඩිග්‍රී ගොඩාක් තියෙනවා. මලිලා කියනවා TikTok එකේ යාලා සර්ච් කරලා බලපුවම මේ ඩිග්‍රී එකේ නම ගහලා මුලට මෙන්නේ මගේ වීඩියෝ එක කියලා. ඉතින් ඒ නිසා තමයි යාලා මගෙන් අහන්නේ මේ ඩිග්‍රී එක කරාම මොනවා වගේ ජොබ් අවස්ථාවන්ද හම්බ වෙන්නේ කියලා. ඉතින් මම අද ඒ ගැන තමයි ඔයාලට කියලා පොඩි නෝට් එකකුත් ගහගත්තා. ඒතර ඔයාලට පැහැදිලිව විස්තර කරන්න පුළුවන් නිසා මම ඔයාලට කියන්න කෝස් එක තෝරගත්තේ ඇයි කියලා. දැන් මම කලිනුත් කිව්වනේ මට තිබුණ ඉසඩ් එක අනුව මට වෙන විශ්වවිද්‍යාලයකට උනත් යන්න පුළුවන්. A level කරලා මම රිසල්ට් එකක් ඉන්න අතරේ මම ඊට කලින්ම මම කෝස් එක තෝරාගෙන තිබුණේ. මොකද අපේ අක්කි මට කලින් විශ්වවිද්‍යාලයට ගියා. ඔයාලා දන්නවා ඇති විශ්වවිද්‍යාලයට අපි තේරුණාම අපිට පොතක් තියෙනවා UGC එකෙන් නිකුත් කරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙන්න ඕනේ. ඉතින් මේකෙන් නිකුත් කරන ලොකු පොතක් තියෙනවා. මම මෙතනින් මේ පොත දාන්නම්. පොතේ පික්චර් එකක්. මේ පොතේ තියෙන හැම දෙයක් ගැනම. ඉතින් මේ පොත මම හොඳට අධ්‍යයනය කරලා තිබුණේ. පොත් 4ක් තිබුණා අපේ ගෙදර. අක්කිගේ පොතත් තිබුණා. ඒ වගේ පොත් 4ක්ම තිබුණා. ඉතින් මම මේ පොත හොඳට හරි ආසාවෙන් බලනවා. හැබැයි මම මේ කැම්පස් එකට යන්න ඕනේ. අර එහෙම කියලා මහන්සි වෙලා පාඩම් කරපු කෙනෙක් නෙවෙයි. හැබැයි මම ඉතින් මේ පොත ආසාවෙන් බැලුවා. අක්කි යන කාලේ ඉඳන්ම ඉතින් එයාගේ පොත බලනවා. ඊට පස්සේ හැම අවුරුද්දකම පොත් බලනවා. ඉතින් මට කරන්න පුළුවන් හොඳම කෝස් එක මොනවාද? මේ කෝස් එක කරොත් මම මොකද්ද කරන්න පුළුවන්? එහෙම කියලා හොඳට බැලුවා. ඉතින් මම උසස් පෙළට කරේ කලා විෂය ධාරාවනේ. ඉතින් කලා විෂය ධාරාව කරලා යන්න පුළුවන් මොනවාද කෝස් කියලා බැලුවා. ඉතින් එහෙම බලනකොට තමයි මට හිතුනේ මේ කෝස් එක, කියන්නේ මේ ඩිග්‍රී එක කරාම මට හොඳයි. මට ඒ කාලෙ වෙද්දි කලා කරලා හරියන්නේ නැහැ. ඒ විදිහට අදහසක් නේ තිබුණේ. ඉතින් කලා උපාධියක් කරන්නේ නැතුව පොඩක් වෙනස් වුණොත් හොඳයි කියලා තමයි මම හිතුවේ. කලා විෂය ධාරාව කරලා වෙන ශාස්ත්‍රයකට මට යන්න පුළුවන් නම් ඒක පොඩක් හොඳයි කියලා මට හිතුණා. බලපුවාම ඒ පොතේ තිබුණ ඩිග්‍රී එහෙම නැත්නම් කෝස් බලපුවාම ටුරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කියලා කියන්නේ කළමනාකරන අධ්‍යයන පීඨය. ඒ කියන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ තියෙන කෝස් එකක්. ආර්ට් කරලා මැනේජ්මන්ට් ෆැකල්ටි එකට යන්න පුළුවන් කියන්නේ ඒකත් ලොකු දෙයක් නේ. ඉතින් මේකේ උපාධිය විදිහට හම්බ වෙන්නේ විද්‍යාවේදී විශේෂ උපාධියක්. ඒ කියන්නේ බැචලර් ඔෆ් සයන්ස් ඩිග්‍රී එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ආර්ට් කරපු කෙනෙක්ට සස් පෙළට ඉතින් මේ වගේ ඩිග්‍රී එකක් හම්බ වෙන එකත් ගොඩක් ලොකු දෙයක් කියලා මම හිතලා තමයි මම මේ ඩිග්‍රී එකට ගොඩක් ආස වුණේ. මේ හේතු නිසා තමයි මම මේ ඩිග්‍රී එක කොහොම හරි කරනවා කියලා මම ඒකට ආස වුණේ. වෙන විශ්වවිද්‍යාලයකට යන්න අවස්ථාව තිබුණත් මම මේකටම ඇප්ලයි කරේ මෙන්න මේ හේතුව නිසා තමයි. දැන් ගොඩක් නංගිලා මලිලා අහන දෙයක් තමයි ප්‍රයිවට් යුනිවර්සිටි වලත් තියෙනවා මෙන්න මේ වගේ ඩිග්‍රී මේව කරන එක හොඳයිද කියලා. මම ඒව ගැන නම් ඇත්තටම කියන්න දැනුවත් නැහැ. සාමාන්‍ය රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන මේ උපාධිය නම් ගොඩක් වැදගත්, ගොඩක් හොඳ උපාධියක්. ඔයාලා ප්‍රයිවට් යුනිවර්සිටි එක කරනවා නම් ඔයාලා බලන්න මේ රජයේ ජොබ් එකකට යනවා නම් මේක UGC එකේ අනුමැතිය තියෙන ප්‍රයිවට් යුනිවර්සිටි එකක්ද කියලා. එහෙම නැත්නම් රටක හෝ රැකියාවකට යනවා නම් මේක පිළිගන්න පුළුවන් හොඳ විශ්වවිද්‍යාලයක්ද කියලා හොයලා බලන්න. ඊට කලින් ඩිග්‍රී එක කරපු යාළුවෝ ඉන්නවා නම් ඒ ගැනත් එයාලගෙනුත් විස්තර අහලා හොයලා බලලා ඩිග්‍රී එක කරන්න පටන් ගන්න. ඒ වගේම සාමාන්‍යයෙන් ටුරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මෙන්න මේ ශාස්ත්‍රය සංචාරක සහ ආගන්තුක සත්කාර මෙන්න මේ ශාස්ත්‍රය කියලා කියන්නේ හරි සතුටින් කරන්න පුළුවන් රැකියාව අවස්ථාවන් ගොඩක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද කුවට පොත් බදාගෙන ෆයිල් බදාගෙන ඉන්නේ මේ විදිහ ස්ට්‍රෙස් එකක් නැතුව සාමාන්‍යයෙන් එදිනෙදා අලුත් මිනිස්සු හම්බ වෙනවා, අලුත් එක්ස්පීරියන්ස් හම්බ වෙනවා. ඉතින් මේ වගේ පොඩ සතුටින් කරන්න පුළුවන් හොඳ ජොබ් තමයි වගේ ඩිග්‍රී එකක් කරාම අපිට යන ජොබ් අවස්ථා. මම දැන් ඉඳන් කියන්නම් මොන වගේ ජොබ් ඔපචුනිටිස් ඩිග්‍රී එක කරාම ඔයාලට හම්බ වෙන්නේ කියලා. එක
හොටෙල් මැනේජ්මන්ට්. මේ යටතේ ඔයාලට පුළුවන් හොටෙල් මැනේජර් කෙනෙක් වෙන්න, ඒ වගේම ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර් වෙන්න පුළුවන්, ඒ වගේම හවුස් කීපින් මැනේජර්, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර්, මෙන්න මේ විදිහට ඔපචුනිටිස් ගන්නත් ඔයාලට පුළුවන්. ට්‍රැවල් ඒජන්සි වලත් හොඳ රැකියා අවස්ථාවන් ඔයාලට තියෙනවා. ඔයාලට පුළුවන් ට්‍රැවල් කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න, නැත්නම් ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ටුවර් ඔපරේටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඉවෙන්ට් මැනේජ්මන්ට්. ඒ කියන්නේ ඉවෙන්ට් ප්ලෑනර්, කෝඩිනේටර්, මෙන්න මේ ජොබ් අවස්ථාව ලබා ගන්න. ඒ වගේම වෙඩින් ප්ලෑනර් උනත් ඒ ශාස්ත්‍රයට යන්නත් පුළුවන්. මේ ඩිග්‍රී එකෙන් ලබා දෙන දැනුම උපයෝගී කරගෙන. 4 ඉකෝ ටුවරිසම් and සස්ටේනබල් ටුවරිසම්. ඉතින් මේ විදිහට ඉකෝ ටුවරිසම් මැනේජර් කෙනෙක් සහ සස්ටේනබිලිටි ඔෆිසර් ඔයාට ලබා ගන්න පුළුවන් ඩිග්‍රී එකෙන් පස්සේ. ඊළඟ ජොබ් අවස්ථාව විදිහට මම ගන්නේ ටුවරිසම් මාකටිං and පබ්ලික් රිලේෂන්ස්. ටුවරිසම් මාකටිං මැනේජර් විදිහටත් රැකියා අවස්ථා ඕනි තරම් තියෙනවා. ඒ වගේම පබ්ලික් රිලේෂන් ඔෆිසර් කෙනෙක් කියන ජොබ් අවස්ථාවත් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊළඟට මම ගත්තේ එයාලයින්ස් and ක්‍රූස් ලයින්ස්. මේකට නම් ගොඩක් අය කැමති වෙයි. ෆ්ලයිට් ඇටෙන්ඩන්ට්, ක්‍රූස් ඩිරෙක්ටර්, ට්‍රැවල් ස්පෙෂලිස්ට් for airlines. ඉතින් මෙන්න මේ රැකියා අවස්ථාවල් ලබා ගන්නත් පුළුවන්. මේ දේවල් ගොඩක් මම අන්තර්ජාලය සහ මේ ශාස්ත්‍රීය ප්‍රවීණයන්ගෙන් ලබාගත් විස්තර ඔයාලට තව දුරටත් පුළුවන් හොයලා බලලා ජොබ් අවස්ථාවන් වලට මේ ඩිග්‍රී එකට අමතරව තව මොනවද කරන්න පුළුවන් කියලාත් හොයලා බලලා ඔයා කැමති රැකියා අවස්ථාව ලබා ගන්න. ඉවර නෑ, තව තියෙනවා. මම පොඩි මතක් කිරීමක් විතරයි කරේ, තව තියෙනවා මං කියන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් මියුසියම් කියුරේටර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ පුස්තකාගාර බාරකරු. ඉතින් මේ ශාස්ත්‍රයට යන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. මියුසියම් මැනේජර්, කල්චරල් ටුවර් ගයිඩ්. ඉතින් මේ වගේ රැකියා අවස්ථාවුත් තියෙනවා. ඊළඟට tourism policy and research. ඒ කියන්නේ tourism researcher කෙනෙක් වෙන්න පුළුවන්, tourism consultant කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලුත් තියෙනවා. ඊට පස්සේ තව ගොඩක් අය ආස වෙන ශාස්ත්‍රයක් තමයි ෆ්‍රීලාන්සින් කියන්නේ. ඔයාලට මේ ඩිග්‍රී එක කළත් ෆ්‍රීලාන්සින් ඔපචුනිටිස් ලබා ගන්නත් පුළුවන්. මේක අංක 9 විදිහට අරන් තියෙනවා. ඔයාලට පුළුවන් ෆ්‍රීලාන්ස් ටුවර් ගයිඩ් කෙනෙක් වෙන්න. ඒ වගේම travel blogger කෙනෙක් වෙන්න පුළුවන්, travel influencer කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ ශාස්ත්‍රෙත් නම් ගොඩාක් දැන් ඉන්න නංගිලා මල්ලිලා කැමති වෙයි. අල යන ලස්සන තැන්වල තියෙන experience එක share කරගන්න පුළුවන්. travel experience එක වගේ social media, Facebook මෙන්න මේවා හරහත්. මේම travel writer. ඉතින් ඔයාලට පුළුවන් travel writer කියන job එකක්. ඉතින් මේ කියන්නේ article ලියන්න පුළුවන්, පොත් ලියන්න පුළුවන්, travel destination එක ගැන guides ලට විස්තර ලියන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ experience එක ලියන්න පුළුවන්. ඒ වගේම travel trips මෙන්න මේ වගේ දේවල් භාවිත කරලා travel writer කෙනෙක් වෙන්නත් පුළුවන්. තවත් ඔයාලා ආස ශාස්ත්‍රයක් වෙයි entrepreneurship කියන්නේ. ඒ කියන්නේ ව්‍යවසායකත්වය. ඔයාලට starting your own business. ඔයාලට පුළුවන් ඔයාලගේම tourism related business එකක් ආරම්භ කරන්න. උදාහරණයක් විදිහට කිව්වොත් guest house එකක්, boutique hotel එකක්, travel agency එකක්, tour company එකක්, restaurant එකක්. ඉතින් මෙන්න මේ විදිහට අපේ ඩිග්‍රී එක කරලා ලැබෙන දැනුම භාවිතයේ අවස්ථාවලුත් ලබා ගන්න පුළුවන්. වගේම ඔයාලට පුළුවන් event planning business එකක් පටන් ගන්න. විශේෂ අවස්ථාවන් වල තියෙන event, weddings, corporate events, ඒ වගේම locations වලට ඔයාලට පුළුවන් event planning business එකක් open කරන්න. ඊළඟට international opportunities. ඉතින් ඔයාලට ජාත්‍යන්තර අවස්ථා ගොඩාක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් සංචාරක හා ආගන්තුක ශාස්ත්‍රයේ ගෝලීය ස්වභාවය නිසාම ඔයාලට පුළුවන් රටවල් වල ගොඩාක් අවස්ථාවන් ලබා ගන්න. විශේෂයෙන්ම එක්සත් අරාබි එමිරාජ්‍ය, මාලදිවයින, යුරෝපය, අග්නිදිගාසියාව. ඉතින් මෙන්න මේ වගේ රටවල් වල ගොඩාක් අවස්ථාවන් අපේ මේ ඩිග්‍රී එකට ලබලා දෙනවා. ගොඩාක් රටවල් වල ඉන්ටර්නැෂනල් හොටෙල් චේන්ස් වල, රිසෝට් වල, ක්‍රූසින් කම්පැනි, ඕගනයිසේෂන් ඉතින් මෙන්න මේ දේවල් වල රැකියා අවස්ථාවන් ලබා ගන්න පුළුවන් ජාත්‍යන්තර වශයෙන්. මීට අමතරව ගොඩාක් tourism and hospitality professional වෘත්තිකයින් වැඩ කරනවා ඉන්ටර්නැෂනල් ලොකේෂන්ස් වල. හොටෙල් මැනේජර්ස්ලා, ටුවර් ගයිඩ්ස්ලා, event coordinatorsලා, හිමත් නැත්නම් කන්සල්ටන්ට්ලා. ඒ කියන්නේ උපදේශකයන් විදිහට සේවය කරන ගොඩාක් තැන්වල. මූලිකත්වයේ දුන්නේ මේ ශාස්ත්‍රයට අදාළ. ඊට අමතරව ලෙක්චර් කෙනෙක් වෙන්න උනත් මේ ඩිග්‍රියෙන් පුළුවන්. ඊට අමතරව රජයේ රැකියාවන් විදිහට යන්නත් පුළුවන්. ගුරුවරයෙක් වෙන්න පුළුවන්. රජයේ රැකියාවට යන්න කැමති කෙනෙක් නම් ආදියක් ඉල්ලන ඕනෙම ශාස්ත්‍රයකට යන්න පුළුවන් මේ ඩිග්‍රී එක කරපුවම. මේ වගේ අවස්ථාවන් ගොඩාක් වලට තියෙනවා. මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා හොඳ තැන්වල ඉන්න. ඉතින් එයාලා දවසින් දවස ඉස්සරහට යනකොට මට හරිම සතුටුයි. අපිට උගන්වපු ගුරුවරුත් රටවල් වල හොඳ අවස්ථාවන් ලබාගෙන ලස්සට ජීවත් වෙනවා. ඉතින් මේ දේවල් දැකපුවමත් අපිට හරි සතුටුයි. ඔයාලා ආස නිසාම ඔය අවුරුදු 3ක් තිස්සේ ඔයාලා මගෙන් අහපු නිසාම මම අද මේ වීඩියෝ එක කරා. ඉතින් ඒකත් ගොඩක් අමාරුවෙන් තමයි කරේ. මොකද හරි කම්මැලි මම මේ වගේ වීඩියෝ කරන්නේ. ඉතින් ඔයාලා අහපු නිසාමයි මම මේ වීඩියෝ එක කරේ. මොනවා හරි දෙයක් ඔයාලා ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.